අයිබෝන් good morning සියලු දෙනාටම පේනවනේ අල්ලන්න බෑ ඕන් ඔහොම කෝච්චියට හැප්පිලා රේල් පාරේ ඉඳලා තමයි ගෙනාවේ මම අයිබෝන් good morning සියලු දෙනාටම travel with Thiru YouTube channel එකෙන් මම අද ඇවිල්ලා ඉන්නේ ගිරිඋල්ල බෝයවලන්. ඒ කියන්නේ මෙතන ඉන්නවා බව්වෙක්. එයා අවුරුදු 3කට විතර කලින් කෝච්චියට අහු වෙලා තමයි මේ එයාගේ කකුල් දෙක භාගයක් කපලා තියෙන්නේ. දැන් අපි අද ඇවිල්ලා ඉන්නවා අයිතිකාරයා. ඒ කියන්නේ මේ මිස් ඉන්නවා. ඉතින් ගොඩක් කටුක ජීවිතයක් ගත කරන්නේ. මේ බව්ව වෙනුවෙන් ගොඩක් වියදම් යනවලු. ඉතින් බව්ව හැබැයි ගොඩක් සැරයි. ඉතින් අපි ඒ මිස්ට ඒ බව්ව වෙනුවෙන් කරන්න පුළුවන් දෙයකට අපි උදව් කරමු. මොකද මම කියනවට වැඩිය අපි ඒ මිස්ගෙන්ම අහලා බලමු මොකද්ද වෙන්න ඕනි කියලා. මේ හරි. එහෙනම් අපි යමු. ඔය අයියාගේ සෙටිෆිකේට් උඩ ඉන්නේ ඔයා. එන්න. කො ආය. වන්නකො කැත්ත නැතුව බනින වෙන්නේ. අම්මටත් බනිනවනේ. මෙච්චර කරම අම්මටත් බනිනවා. ඉතින් කොහොමද අපි දෙයක් කරන්නේ? අම්මා යන්නේ. කයින්ද ගෙට. අයියේ ෆෝන් එක අරන් වීඩියෝ එකක් කරවුවත් බුරන සීන් එකක් තියෙනවා. කඳුල Hey කඳුල Hey මේ බලන්න මේ අයියා මගේ මට කියනවා අයියා මගේ තමයි හපන්න එපා ඉතින් ඉව කරාට කමන්නේ ඔයාලට උදව් කරන්න යාවියනේ කො අයියා මගේ එහෙම අල්ලන්න දෙන්නෙත් නෑ තියනේ අයියා මගේ අපි ආවේ නිකන් යකෙක් බලන්න වගේ සීන් එකක් තියෙන්නේ මට දැන් පේන විදිහට අයියා මගේ නේ අයියා මගේ එහෙම කාටවත් අයිතිවාසිකම් කියලා දෙන්නේ නෑ එයා විතරයි කො අයියා මගේ මේ අයියා මගේ මේ කඳු මේ අයියා අයි මෙයන් කියනවා සුදු නෝනා සුදු ඒයි බව්වා ඉන්නවා මන් ළඟ. හැබැයි මං ඉන්නේ සීරුවෙන්. මේ මොකද අල්ලන්නවත් බෑ, අඩුම වීඩියෝ එකක්වත් කරන්න බෑ. මාරම සැරයි. මේ බලන්න පුළුවන් මේ මොකද මං හෙල්ලෙන්නේ නැතුව ඉන්නේ ගොඩක්ම. මොකද මේ වහා ගිල්නි ඇවිලෙන සුළුයි. පේනව නේද? මේ ඉන්නේ යා. මේ පැත්තේ තමයි කකුල් දෙක තියෙන්නේ. පේනවනේ? අල්ලන්න බෑ. ඕන් ඔහොම තමයි වෙන්නේ. මේ වීඩියෝ කරන්නත් බෑ. හරිම තරහ යනවා. මේ ඒ බව්වගේ අයිතිකාර මිස් ඉන්නවා. මේ අපි පොඩ්ඩක් කතා කරලා බලමුද? මිස් අපිට කියන්න මේ බව්වට පොඩ්ඩක් උණ දෙයි. මට ආරංචි වුණා මේ බව්වගෙන් මොකක් හරි කවුරු හරි එක්කනේ සල්ලි එකතු කරගෙන සල්ලි අරන් තියනවා මිස්වත් දන්නේ නැහැ කියලා. මේ මට පොඩ්ඩක් ඒ ගැනත් කියන්න. නම් ගම් ඕනි නෑ මම හිතන විදිහට. මොකද ඒ කට්ටි කරගත්ත දේවල් එයාලට තියෙයි. මේ ඒ වුණාට මේක දැනගන්න අපි පොඩ්ඩක් කියමු නේද මිස්? හොඳයි. බොහොම ස්තුතියි මහත්තයා මෙච්චර දුරක් ගෙවාගෙන ආවා මේ සතා වෙනුවෙන් කියලා. මෙයා මට හම්බ වුණේ මීට අවුරුදු 3කට කලින් කෝච්චියට හැප්පිලා රේල් පාරේ ඉඳලා තමයි ගෙනාවේ මම. ගෙනල්ලා එයාව අවුරුද්දක් විතර යන කාලයක් යනකම් බේත් හේත් කරලා කොන්ද තුම්පලකින් කැල්ලා තියෙන ඒවටත් බේත් කරලා එයා මේ තත්ත්වෙට ගත්තා. අරගත්තා. ඉතින් මේ මං ඉතින් සෑහෙන උත්සාහ කෙරුවා එයාට මොනවා හරි හොඳ දෙයක් කරන්න. මට බැරුව ගියා. එයා වසයි අල්ලන්න බෑ සැරයි. ඒ හින්දා කලිනුත් අපිට ගම් වතුර දාපෙලාවේ මහත්තයෙක් ආවා මේ නාරමල පැත්තෙන් ඇවිල්ලා එයාගේ විස්තර අරන් ගියා මට උදව් කරන්නම් කියලා. ඒ වුණාට එයාගේ view මම බැලුවා ලක්ෂ 4ක් 5ක් පනලා තිබුණා. නමුත් කිසිම හේතුවකින් කිසිම දෙයකින් මට කෝල් එකක්වත් ගත්තෙත් නෑ මේ සතාට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. මට කිසිම උදව්වක් කෙරුවෙත් නෑ.
ඉතින් ඒ මගේ සතා එයා මේවා කරගෙන ප්‍රදර්ශනය කරලා එයා ජීවත් වුණා කියන්න විතරයි මට කියන්න පුළුවන්. ඒ අතරතුර තමයි මට මේ මහත්තයා මුණ ගැහුනේ. මම මහත්තයාට විස්තර ටික කිව්වා මට මේ සතාට පුළුවන් නම් කූඩුවක් හදලා දෙන්න කියලා. මේ මහත්තයා හැදුවේ මට රෝද කකුලක් දාන්න. එයාට රෝද කකුල් දාන්න පුළුවන් තාත්වික නෑ, අල්ලන්න බෑ, සැරයි. මං ඉල්ලන්නේ මහත්තයා මේ මට ඕනේ මෙයාව මට මෙහෙම ආපදාවකදී හරි මෙයාට බේත් ටිකක් ගේන්න යන්න ඕන වෙලාවක හරි මෙයාව තල්ලු කරගෙන යන්න පුළුවන් කරත්තයක් කියන්නේ අර සාමාන්‍යයෙන් ඔය වඩේ කරත්ත වගේ තියෙන කූඩුවත් එක්කලා රෝදහයි කරපුවා ඒ වගේ එකක් තමයි මං ඉල්ලන්නේ මහත්තයාගෙන්. මට පුළුවන් නම් ඒ උදව්ව කරන්න. මම මෙච්චර කාලෙකට මෙයාට කාගෙන්වත් උදව් ඉල්ලලා නැහැ. උනාට මට දැන් හරි අමාරුයි කරගෙන යන්න. මොකද සත්තු ගොඩක් ඉන්නවා මල් ළඟ. ඒ හින්දා ඒ උපකාරය මට පුළුවන් නම් කරලා දෙන්න මහත්තයාට පින් සිද්ධ වෙනවා. එතකොට අර වීඩියෝ දාලා සල්ලි එකතු කරා කියපු මහත්තයා කතා කරේ නැද්ද මිස්ටේ? කියන්නේ දැන් ගොඩක් දවසක් වෙනවානේ දාලා. එතකොට මේ මහත්තයා සල්ලි එකතු කරගත්තා කියලා මේ ඔබතුමිය දන්නවද? ඒ කියන්නේ සාක්ෂි තියනවද? මේ වීඩියෝස් දාලා තිබ්බද පේජ් වල? ඒවා ඔක්කොම අයින් කළාද කොහොමද ඒක? ඔව් මහත්තයා මෙයා මේ හම්බ කරලා තියෙනවා කියන මම නම්බර් ගණනාවක් මගේ පේජ් එකේ තිබිලා මම අරගෙන කතා කෙරුවා ඒගොල්ලන්ට. ඒගොල්ලන් කියලා තියෙනවා උදව් කෙරුවා කියලා. මුදලිනුත් උදව් උපකාර කරලා තියෙනවා. ඉතින් මේ මට දැන් මාසෙකුත් වුණා ගම් වතුර ඉවර වෙලා මාසෙකුත් වුණා. මාසයක් වෙලාවත් මට කතා කෙරුවේ නෑ. තාම කෝල් එකක් වදිලා නෑ. නමුත් මං එයාට විරුද්ධව පොලිසිය ගියා. පොලිසිය ගිහිල්ලා පොලිසිය OIC මහත්තයා කෝල් එකක් දුන්නා මේක අයින් කරගන්නවද අපි මේ නීතිමය පියවරවලට යන්නද කියලා. මොකද අපේ පුතාත් හදින්ම විරුද්ධ වුණා. මං සත්තු පෙන්නලා මේ විදිහේ මේ නිකන් මගේ අනවශ්‍ය විදිහේ වීඩියෝ මං දන්නේවත් නැතුව වොයිස් කට් අරගෙන මේ යට ඇඳුම් පිටින් හිටියයි මේ අසරණ වෙලා ඉන්නේ කියා ගොඩාක් ಜಾති කියලා අපේ දරුවන්ටත් එක්ක ලැජ්ජ වෙන විදිහට දේවල් කරලා තිබුණා මේ මිනිස්සයා. එතකොට ඉතින් මට දරුවෝ බෑන් මම මොකද්ද මේ කරලා තියෙන්නේ රෙදි නැතුව යට ඇඳුමවත් ගලවන්න නැතුව දවස් 3ක් හිටියානේ ලැජ්ජා නැති වැඩ නියම මේවා මොකද්ද මේ කරන්නේ කියලා පුතාම තමයි ඊට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න කියලා පොලිසිය ගියේ. පස්සේ මහත්තයාට කතා කරලා තිබුණා. කතා කරලා කියලා මේ කරුණාකරලා මේක අයින් කරගන්න කියලා. ඊට පස්සේ අයින් කරලා තිබුණා ඒ වෙලාවෙම. හරි. එතකොට මේ ප්‍රශ්න එතනින් ඉවරයි. දැන් එතන පේජ් එකේ වීඩියෝ මුකුත් නැහැ. හරි. මිස්ටර් දැන් සාමාන්‍යයෙන් මොකද්ද කියන්න තියෙන්නේ මේ වගේ දේවල් වෙනකොට මින් ඉදිරියටත් එහෙම වෙන්නේ නැති වෙන්න සාමාන්‍යයෙන් අපි කියනවානේ එහෙම අවසරයක් නැතුව එහෙම දාන්න බෑ කියලා. එතකොට මිස්ටර් මොකද්ද කියන්න තියෙන්නේ අනිත් අය වෙනුවෙන්? මං අනිත් අය මේ සත්තුන්ට ආදරය කරන සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ මේ වගේ අසාධාරණකම් තමන්ගේ සතාට වෙන්න තියන්න එපා. මමත් කලින් දැනුවත් වෙලා හිටියේ නෑ මෙහෙම දේවල් වෙනවා කියලා. නමුත් ඉදිරියට හදිසියෙන වීඩියෝ කරන්නවත් සතාට අනුකම්පා කරන්නවත් එන මිනිස්සුયો සතාට අනුකම්පාවට නෙමෙයි එන්නේ. ඒගොල්ලන්ගේ දේවල් මේ වැඩි දියුණු කරගන්න. ඒගොල්ලන්ට දෙයක් හරි හම්බ කරගන්න තමයි අපේ අසරණ සත්තු ප්‍රදර්ශනය කරලා වීඩියෝ කරලා දාලා ඒගොල්ලන් මිල මුදලක් හම්බ කරගන්නවා. ඒක මින් ඉදිරියට වෙන්න අනිත් බවුවන්ට ආදරය කරන අයගෙනුත් මං ඉල්ලන්නේ ඒ වගේ කපටි මිනිස්සුන්ට අහු වෙන්න එපා කියලා. එතකොට දැන් අපිට දැන් අපිට උදව් කරන කවුරු හරි මිස්ටර් කන්ටැක්ට් කරගන්න පුළුවන් නම් මිස්ගේ නම්බරයක් කියන්න පුළුවන්. ඔව් මගේ නම්බරේ තමයි 071යි 76යි 98යි 416. මිස්ටර් මේ වීඩියෝ එක බලලා කවුරු හරි කතා කරායි උදව් කරන්න පුළුවන් වෙයි අපිත් උදව් කරනවා. මිස් එහෙම වුණොත් ඒ කතා කරන කට්ටියට කතා කරලා මිස්ටර් මොන හරි උදව්වක් කරනවා නම් ඒ උදව්ව ගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි ඔයාලට. එහෙනම් thank you. අපි මන් දන්න විදිහට මේ බව්වගේ නම කඳුලා මේ ඉතින් එයා ඉන්නවා. ඉතින් මම ඔයාලටත් කියනවා පුළුවන් නම් මේ නම්බරේ දාලා තියෙනවා මිස්ගේ. ඒ නම්බරේට කතා කරලා මොන හරි කෑම ಜಾති හරි මොන හරි පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ මිස්ට උදව් කරන්න කියලා මම ඉල්ලලා සිටිනවා. එහෙනම් ඔයාලා ඉදිරියට travel with thiru YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ අසරණ බව්වන්ට උදව් කරන්න අපි පෙරමුණ අරගන්නවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. මොකද ඒකෙන් තව කට්ටියට මේක දැනගන්න පුළුවන්, share කරන්න, වීඩියෝ කරන්න. මොකද මේ වගේ දේවල් අපි සමාජයේ දැනුවත් කරන්න ඕන. මොකද මෙතන වෙලා තියෙනවා වෙන්න ඕන නැති අකටයුත්තක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ මිස්ටර් උදව් කරන්න කියලා මම නැවතත් ඉල්ලා සිටිනවා. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. කඳුල කියලා මේ කකුල් දෙකට බැඳලා අවුරුද්දක්ම කෙඳිරි ගෑවා. කඳුළු වැක්කිරන නැද්දකි. මේ කඳුළු ඉතින් සමාවෙන් කිය බේත් කියන අන්තිමට කඳුළු වුණා. මෙයාගේ මුල් උපත අලගේ පොලිසිය. මේක තමයි සාර. ඔව්.
එනවා දැන් මම. ඒක ගිහින් ඉඳ ගන්නවා කොහේ. අමාරු නිසා. කැලිච්ච කටු කපලයින් කෙරුවේ. ඒ දාපු මැහුම් පාරවල් තමයි තියෙන්නේ. ડોක්ටර් පැය 3ක්ද කොහෙද ගියා මෙයා ඔපරේෂන් කරා.